පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සෙනුරි එහෙමත් නැත්නම් දසුනි සෙනෙත්මාගේ පෙම්වතා නිසා දසුනිගේ අම්මා ගෙදරින් එළියට. මෙන්න සම්පූර්ණ විස්තරය. දසුනි කියන්නේ මීට අවුරුදු 3කට කලින් අවුරුදු 17ක සුරූපී කෙල්ලෙක්. දැන් එයාට වයස 20ක්. එයා දැන් ලංකාවම දන්න නර්තන ශිල්පිනියක් වගේම නිලියක්. වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණේ පිරිමි ළමයි ටෙලිනාට්‍යයෙන්. channel එකට අලුත් නම් subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. තාත්තා නැතුව තමයි දසුනි ජීවිතයේ වැඩි කාලයක්ම පෝෂණය වුණේ. එයාගේ තාත්තා දසුනිවයි දසුනිගේ අම්මවයි තනි කරලා දාලා ගිහින්. ඒත් දසුනිව ජීවිතයේ දිනනකන් දසුනිගේ අම්මා දසුනිගේ පස්සෙන්ම ඉඳගෙන දුක් විඳපු ගැහණියක් බව අප සොයාගත් තොරතුරු මත ස්ථිර වුණා. හැබැයි දසුනි ලස්සන නිසා කොල්ලොන්ගේ ආකර්ෂණය එන්නම වැඩි වුණා. ඒ නිසාම මේ ඡායාරූපයේ ඉන්න සම්පත් ක්‍රිෂාන්ගෙන් බේරෙන්න බැරි වුණා. ඔන්න ඔහොම තමයි දසුනි සෙනෙත්මා ආදරය කරන්න පටන් ගත්තේ. හැබැයි දුක හිතෙන හේතුව තමයි ඒ පෙම්වතා දසුනිගේ අම්මට පහර දී ගෙදරින් පන්නා දැමීම. දසුනිගේ නංගිට පවා වෙනස්කම් කිරීමට ඔහු කටයුතු කර තිබුණා. ලස්සනත් එකාතකින් ගොඩක් දේවල් අහිමි කරනවා කියලයි මට නම් හිතෙන්නේ. මේ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.